ඉතින් කොහොමද ඔයාලට මතක ඇති මම දැන් දවසකට විතර කලින් ඔයාලට පොරොන්දුවක් වුණා පිටරට ඔඩියන්ස් එකට ලංකාවේ ඉඳන්ම කොහොමද පේජ් එකක් කරන්න කියලා දෙනවා කියලා. ඉතින් ඔයාලා බලන්නේ හරිම වීඩියෝ එක තමයි. එහෙනම් ඔන්න වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක ඔයාලට දිග වැඩි වෙයි. ඉතින් මම මේකෙන් කියලා දෙන්නම් කොහොමද ඉස්සෙල්ලාම අපි පේජ් එකක් හදන්නේ. ඒ වගේම මගේ දැනට තියෙන පේජ් එක මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම තමයි මම හදන්නේ ඔයාලත් එක්කම ඔන්න තව පේජ් එකක් හදනවා. මේ පේජ් එක අපි කොහොමද ඉස්සරහට අරන් යන්නේ කියලා බලමු. ඔයාලත් මේ වීඩියෝ එක බලලා ඒ විදිහට පේජ් එකක් ඩිසයින් කරගන්න. ඉතින් එතකොට අපි ඔක්කොම ඉස්සරහට අරගෙන යමු පේජ් ටික කොහොමද තත්ත්වය කියලා අපි ඉස්සරහට එතකොට අපිට බලන්න අවස්ථාව තියෙනවා. හරි මෙතන ආවට පස්සේ ඔයාලගේ මෙතන උඩ ක්ලික් කරාට පස්සේ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් ඔයාලගේ පේජ් තියෙන ඒවා අනිත් ඒවා. ඊට අමතරව ඔයාලට එතනින් තියෙන ඉතුරු පේජ්, ඒ කියන්නේ ඔයාලගේ පේජ් මොකක් නැත්තම් ඔයාලට ප්‍රොෆයිල් එක තමයි එතනින් පෙන්නන්නේ. දැන් මෙතනින් පල්ලෙහාට ගිහපුවම මගේ තියෙන පේජ් ටික පෙන්නනවා. මම මෙතන ඉතුරු ටික ඔයාලට හයිඩ් කරලා තියෙන්නේ. අතරම ඉතින් මම මෙතන පිටරට ඔඩියන්ස් එකට කරන පේජ් එක ඔයාලට ක්ලික් කරලා පෙන්නන්නම්. හරි ඉතින් මේ තියෙන්නේ මම පිටරටට USA audience එක ටාගට් කරලා හදපු page එක. ඉතින් මේ page එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මම page එක පෙන්නන්නම්. page එකේ නම ඒත් මම මෙතනින් hide කරනවා. ඉතින් මේකේ professional dashboard වලට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන විස්තරය. එතකොට මේක හදලා මම සතියක් එකමාරක් විතර තමයි වෙන්නේ. ඉතින් මේ තියෙනවා page එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙද්දී engagement එක 4700 ගානකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ engagement එක කොහොමද ගන්න කියන එක මම ඔයාලට කියලා දෙන්නම් ඉස්සරහට අපිත් එක්ක වෙලා ඉන්න. ඒ වගේම views 42000ක් තියෙනවා. එතකොට engagement එක තමයි ඔයාලට ප්‍රධාන වෙන්නේ පිටරට audience එකකට ඔයාලා page එකක් කරනකොට. මොකද engagement එක හදාගන්න ලේසි. එකට tips ටික මම කියලා දෙන්නම්. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මම කියන්නේ ඔයාලා දිගටම හිටියොත් ඔයාලට මේ ටික කරගන්න ලේසි වෙයි. ඉතින් මේ ලංකාවේ ඉඳගෙන තමයි කරන්නේ. ඔයාලා දකින්නද මගේ main account එකේ ඉඳන් තමයි මම මේ account එකට මාරු උනේ. හරිද? හරි අපි වැඩි කතා නැතුව කොහොමද කරන්න කියලා බලමු. මම අර කලින් කිව්වා වගේ engagement එක තමයි CM tool එකක් ගන්න ඔයාලට තියෙන. ඒ කියන්නේ මේක හදාගත්තොත් ඔයාලට CM tool එක ටක් ගාලා ගන්න පුළුවන්. ඉතින් මමත් මේ page එක CM tool target කරලා හදපු page එකක් තමයි. right ඔයාලා මෙතන ආවට පස්සේ ඔයාලට page කියලා option එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාලට පුළුවන් page එක හදන්න පටන් ගන්න. වීඩියෝ එක බලලා ඉන්න නැත්නම් ඔයාලට වීඩියෝ එකේ තියෙන සමහර දේවල් මිස් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ page කියන එක උඩ ක්ලික් කරගන්න. page කියන එක උඩ ක්ලික් කරගන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රොෆයිල් එකට මාරු වෙලා ඉන්න. ඔයාලගේ main ප්‍රොෆයිල් එකට මාරු වෙලා page කියන එක උඩ ක්ලික් කරගන්න. මේ විදිහට ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින් තියෙනවා create කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේ create කියන option එක උඩ ක්ලික් කරගන්න. මේක උඩ ක්ලික් කරලා ඉවරලා ඔන්න ඔයාලට page එක හදන්න තියෙන පසුබිම තියෙනවා. ඉතින් මේක ඔයාලා professional mode එකේ හරිද? personal දාන්න එපා. මෙන්න මේ යට එක දාන්න. public mode එක දාන්න. දාලා ඉවරලා ඔයාලා next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා page name එකක් දාගන්න. page name එක දානකොට අනිවාර්යයෙන්ම page name එක හොඳට කල්පනා කරලා හොඳට viral යන trending යන page name එකක් තෝරගන්න. මේක ඔයාලට කරන්න ලේසි. ChatGPT පාවිච්චි කරන්න ඒ දේවල් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් හොඳ නමක් මේකට තෝරගන්න. right මම මේ විදිහට නමක් type කරලා ඉවරලා මෙතනින් next කියන එක දෙනවා. මේක මම මේ ඔයාලත් එක පෙන්වන්න හදන එකක් නිසා මෙතනින් මම next කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ආවට පස්සේ ඔයාලගේ කැටගරි එක තෝරගන්න එනවා. මෙන්න මෙතනින් කැටගරි එක අනිවාර්යයෙන්ම වැදගත්. ඒ කියන්නේ ඔයාලගේ niche එක කියන්නේ ඔයාලට අදාළ content මොන වර්ගයේ content දාන්න කියලා. ඒතර මම මේකට මෙතනදී digital creator කියන එක දෙනවා. මොකද digital creator කියන එකෙන් අපිට ගොඩක් මේක බලපානවා. ඔයාලටත් කැමති නම් digital creator කියන එක දෙන්න. මොකද අපි content create කරන්නේ. ඒක නිසා මේක ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් මම create කියන button එක press කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේකෙදි ඔන්න ඔයාලට තියෙනවා අපි නතර කරපු තැන settings ටික තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන general කියන එකේ තියෙනවා ඔයාලට bio එකක් add කරගන්න. මේකට ඔයාලා කැමති bio එකක් ලස්සන bio එකක් add කරගන්න ඔයාලගේ category එකට අදාළ. ඊට පස්සේ ඔයාලට මම මේකේ අත්‍යවශ්‍ය ටික පෙන්නන්නම්. ඒ ටික ඔයාලා fill කරගන්න. දැන් මෙතනදී ඔයාලට phone number එකක් දාන්න තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට හිතන්න ඔයාලා target කරන්නේ USA කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන phone number කියන එක වැදගත්. මේ phone number එකට ඔයාලා හරිද? ඒක ඔයාලට ගන්න පුළුවන්.
ඔයාලා Google එකට එන්න Google එකට ඇවිල්ලා ඉවරලා USA කියන්නේ USA account නේ අපි හදන්නේ. එතකොට USA හරි ඔයාලා කැමති country එකක් target කරන්න හරියද. එතකොට USA phone number කියලා මේ විදිහට මම type කරනවා. ඔයාලගේ කැමති country එකක phone number එකක් මෙතනදී හොයාගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි location එක. ඉතින් මේ location එක අනිවාර්යයෙන්ම ඔයාලා දාගන්න ඕනේ ඔයාලගේ අදාළ country එකේ තියෙන location එකක් තමයි දාගන්න ඕනේ. දැන් මම මේක target කරන්නේ USA වලට. ඉතින් මම මේකට USA location එකක් දාගන්නවා. ඉතින් ඒකත් ඔයාලට පුළුවන් ChatGPT එකට ගිහිල්ලා අහන්න. ඔයාලගේ කැමති රට දීලා මෙන්න මේ රටේ තියෙන address එකක් දෙන්න. postal code එක කියන්නේ city එක ළඟම city එක මොකද්ද? අන්න ඒක දෙන්න පුළුවන් මෙතනදී. ඒ ටික ඉල්ල ගන්න එකෙන් ChatGPT එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට වෙනත් ක්‍රමයක් තියෙනවනේ ඒ විදිහට ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා සිටි එක සර්ච් කරගන්න. දැන් මම මෙතන සිටි එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට එතනින් එන සිටි එක කියන්නේ ඔයාලා තෝරගත්ත සිටි එක දෙනවනේ. ඒක මෙතනින් සර්ච් කරලා මෙතනින් සිටි එක අරගෙන මෙතන කියන්නේ සිටි එක ඔයාලා ටයිප් කරලා ඉවරලා මෙතනින් එන සිටි එකකින් ඔයාලා සිටි එක තෝරගන්න පුළුවන්. මේ විදිහට දැන් ඔන්න මම මෙතනින් සිටි එක දුන්නා. එතකොට ලොස් ඇන්ජලිස් වල මෙන්න මේ කියන ටවුන් එක. එතකොට මේකේ postal code එක අපිට දාගන්න පුළුවන්. postal code එකත් ඔයාලට ගන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ඔයාලා අදාළ city එක තෝරගෙන තියෙනවා නම් අන්න ඒ city එකේ නම ගහලා postal code කියලා ගැහුවාම ගහලා search කරන්න. එතකොට ඔයාලට postal code එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා වැඩ කරන ඒ කියන්නේ online ඉන්න පැය ගන්න අහනවා. මේකදී ඔයාලට සාමාන්‍ය business site එකක් නම් තමයි මේකේ ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මෙතන no hours available කියන එක දෙන්න. ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙතන next කියන බටන් එක ගහලා ඉවරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ නෝ තවත් වැදගත් දෙයක් ඔයාලට මෙතනදී profile picture එකක් add කරගන්න තියෙනවා. ඊට අමතරව පිටිපස්සට banner එකක් add කරගන්න තියෙනවා. cover banner එකක්. ඉතින් මේ දෙක හරියට කල්පනා කරලා ඔයාලගේ channel එකේ logo එකක් නම් logo එක, එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි design කරගෙන ඉන්න post එකක් photo එකක් තියෙනවා නම් අන්න ඒ photo එක add කරගන්න. ඉතින් මේකට ඔයාලට Google Gemini පාවිච්චි කරන්න පුළුවන්. Gemini එකෙන් ඔයාලට හදාගන්න පුළුවන් හොඳ logos හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි Grok කියන එක තියෙනවා. Grok කියන එකනොත් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් හදාගන්න දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මට පුළුවන්. ඒකට වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම්. ඊට යන next කියන බටන් එක දීලා ඉවරලා ඊට පස්සේ ඔයාලට මෙතනදී ඔයාලගේ audience එකේ ඉන්න කට්ටිය add කරගන්න මේකට ඔයාලගේ friend list එකේ. ඉතින් මේ කිසිම කෙනෙක් add කරගන්න එපා. ඊට පස්සේ next කියන එක දීලා ඉස්සරහට යන්න. ගිහින් ඉවරලා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ page notification එකේ ටික මෙතනින් දීලා ඉවරලා done කියන එක දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ page එක ඔන්න හැදිලා ඉවර වෙනවා. ඊට පස්සේ තව චූටි දෙයක් තියෙනවා මම මේකත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔන්න අපේ channel එක 90ක් විතරම දැන් ඔන්න සාර්ථක වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන home එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණම පල්ලෙහාට යනකොට ඔයාලට පෙන්වන්නේ මේකේ පිටරට තියෙන advertisement ඒ වගේම පිටරට තියෙන post තමයි මෙන්න මේ විදිහට පෙන්වන්නේ. එතකොට මේ තියෙන post වලට තියෙන reach එක ඒ වගේම like comment මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ලංකාවේ ads තියෙනවා. ඒ ads තියෙන්න පුළුවන්. ඒ ads වලට ඔයාලා කිසිම වෙලාවක like comment දාන්න යන්න එපා. ඒ වගේම තමයි ඔයාලගේ කිසිම ලංකාවේ කෙනෙකුට මේ වගේ කියන්නේ ඔයාලගේ මේ page එක දෙන්න යන්නත් එපා. link එක දෙන්න එපා. link එක share කරන්න එපා. ඒ දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරිද? හරි, මේකට දැන් ඔයාලට තව settings එකක් මම කියලා දෙන්නම්. මෙන්න මෙතන ඔයාලා මේක උඩ click කරගන්න profile එක උඩ. ඊට පස්සේ මෙතන dot 3ක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ dot 3 උඩ click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේක ඇතුළට අරගෙන එනවා. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලා බලන්න මෙතන setting කියලා option එකක් තියෙනවද කියලා. හරි, ඒ setting කියන එක ඔයාලා open කරගන්න ඕනේ. මෙන්න මෙතන උඩ දකුණු පැත්තේ තියෙනවනේ ඔයාලගේ profile icon එකට යන තැන ඔන්න ඔතන click කරගන්න. click කරලා මෙතන setting කියන option එක තියෙනවා. setting and privacy කියන option එක මේක උඩ click කරගන්න. ඊට පස්සේ මෙතන නැවත setting කියන එක තියෙනවා. මේකේ පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන page details කියලා option එකක්. හරිද? මෙන්න මේ page details කියන option එක click කරගන්න. ඒතර ඔයාලා add කරගත්ත town එක ওই දේවල් ටික මෙතන පෙන්නයි. ඉතින් මෙතනදී මූලිකම දේ තමයි මෙන්න මෙතන ඔයාලට තියෙනවා town එක සහ city එක add කරගන්න තියෙනවා. add home town කියන එකේ location එක දෙන්න තියෙනවා. මෙන්න මේ දෙක අනිවාර්යයෙන්ම add කරගන්න ඕනේ. හරිද? ඉතින් ඔයාලා අර දීලා තියෙන ඔයාලගේ තියෙන home town එක ওই දේවල් ටික මෙතනදී අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. හරිද? මේක තමයි මෙතනින් සිලෙක්ට් කරගන්න තියෙන්නේ. දැන් මෙතන ඔයාලා කියන්නේ තියෙන එකම මෙතන සර්ච් කරලා ඉවරලා ඒක ඇඩ් කරගන්න. right ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේක save කියන එක දෙන්න.
හරි මෙතනින් ෂෙයා කරන්න අවශ්‍ය නැහැ මේක මේ විදිහට මෙතන එකපාරක් ඔයාලට බෑක් වෙන්න පුළුවන් ඊට පස්සේ මෙතනදී තියෙනවා ඔයාලට හෝම් ටවුන් එකත් ඇඩ් කරගන්න දැන් මෙතන නම් තියෙන විදිහට මම දීලා තියෙන්නේ ලොස් ඇන්ජලිස් කියලානේ එතකොට ඒක තමයි අපිට එතන ඇඩ් කරගන්න තියෙන්නේ ඒකත් ඔයාලට මේ විදිහට මෙතනින් සේව් කරගන්න පුළුවන් හරිද ඔන්න ඒකත් සේව් කරගෙන ඔයාලා එතන එකපාරක් බෑක් වෙන්න මේක පබ්ලික් කරන්න අවශ්‍ය නැහැ ඔය ටික තමයි උතනින් ඇඩ් කරගන්න තියෙන්නේ ඉතින් මේ ටික තමයි මේකේ මූලික විදිහටම ඔයාලට හදාගන්න තියෙන්නේ හරිද ඔය ටික තමයි හදාගන්න තියෙන්නේ දැන් ඔයාලට තියෙන දිගටම මේකේ වැඩ කරගෙන යන්න ඉතින් වැඩ කරගෙන යන්න ඕන දේවල් ටික මම කියලා දෙන්නම් ඉතින් දැන් මෙතන ඔන්න දැන් අපේ page එකට ගියාට පස්සේ මේ විදිහට page එක හරි ඊට පස්සේ මෙතන ඔයාලට page එකේ health එක බලා ගන්නලා මෙතන ගිහිල්ලා තව add කරන්න තියෙන මොනවද කියලා add කරන්න පුළුවන් බලලා ඉවරලා ඒවා ලංකාවේ වනම් කිසිම වෙලාවක add කරන්න එපා ඒ වගේම තමයි english විතරක් පාවිච්චි කරන්න ඔයාලගේ පාවිච්චි කරන රට මොකක් හරි දැන් අපි හිතමුකෝ කැනඩා ඒ වගේම වෙන ඉතාලිය මෙක්සිකෝ වගේ රටක් නම් ඒ රටවල් වල තියෙන භාෂාව පොඩ්ඩක් ChatGPT එකෙන් අහලා අන්නේ භාෂාව යූස් කරන්න ඕනි අනිවාර්යෙන්ම හරිද ඒක මතක තියාගන්න හොඳටම ඊට අමතරව මේකෙදි මේ page එකේදී ඔයාලා දාන්න ඕනි දේවල් කියන්නේ ඔයාලගේ නිෂ් එකට අදාළ දේවල් තමයි දාන්න ඕනේ. ඉතින් මුලින්ම followers ලා ඔයාලට එකපාරම හැදෙන්නේ නැහැ. ඉතින් ඔයාලට boost එකක් ගහන්න පුළුවන් නම් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ හොඳ post එකක් දාලා ඉවරලා ඒකට boost එකක් ගහන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි දැන් අපිට පුළුවන් pet vibe කියන එක යටතේ තියෙනවා නම් දැන් මම කියන විදිහට දැන් මම හදලා තියෙන pet vibe කියලා නේතොර ඒක යටතේ තියෙන groups වලට join වෙන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඔයාලට උඩ ක්ලික් කරගන්න ක්ලික් කරලා මෙතනදී මෙතන group කියලා තියෙනවානේ මෙන්න මේ group කියන එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට search කරගන්න පුළුවන් මෙතනින් group හරිද දැන් මම මෙතන pet vibe කියලා තිබ්බ නිසා pet vibe කියන group පොඩ්ඩක් බලනවා තියෙනවද කියලා ඉවරලා මේ විදිහට ඊට පස්සේ ඔයාලට search කරගන්න පුළුවන් search කරගන්නකොට ඔයාලට අදාළ category එකේ තියෙන ඒවා එයි හරිද එතකොට දැන් මෙතන ලංකාවේව තියෙන ඒවා ගන්න එපා මේ විදිහට USA හරි මොකක් හරි එහෙම type කරලා ඉවරලා පොඩ්ඩක් බලන්න එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් page තියෙනවා එතකොට මේ page වලට join වෙන්න join වෙලා ඉවරලා මම කලින් වීඩියෝ එකකත් කිව්වා ඔයාලා කෙලින්ම දඩස් කරලා අතාරින්න එපා ඔයාලගේ වීඩියෝ එක එහෙම නැත්නම් ඔයාලගේ reel එක එහෙම නැත්නම් ඔයාලගේ post එක මේකට අතාරින්න එපා මේක ඇතුලේ reach එක හදාගන්න විදිය engagement එක හදාගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම් ඉතින් ඔයාලට එතකන් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝස් තුන බලලා ඉවරලා page එකක් මේ විදිහට හදාගන්න ඉතින් මේ විදිහට join කියන button එක click කරලා ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන හොඳ group බලලා ඒ group වලට join වෙන්න members ලා ගන්න පොඩ්ඩක් බලන්න බලලා ඉවරලා මේ විදිහට හොඳ page වලට join වෙන්න හරිද join වෙලා ඉවරලා මේ page ඇතුලේ තියෙන post තියෙනවානේ මේ post වලට ඔයාලා like කරන්න comment කරන්න ඒ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ හරිද like කරන්න comment කරන්න ওই ටික තියෙනවා මොකද ඒ කියන්නේ අපි මේ page එක කරන්නේ මේ niche එකෙන් ඒ කියන්නේ මේ category එකෙන් කියලා අපි Facebook එකට අඟවන්න ඕනේ හරිද ඒක නිසා අනිවාර්යයෙන්ම මේ විදිහට මේ page join level වල දැන් මෙතන pet lovers කියන එක ඇතුළට ගියොත් එimhe ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් මේකේ 79000ක් ඉන්න අතර මේකේ තියෙන මේ දාලා තියෙන post තියෙනවනේ මේවට like දාන්න හරිද like දාන්න comment දාන්න share කරන්න දාන්න එපා like දාන්න කමෙන්ට් කරන්න ওই විදිහට වැඩේ කරගෙන යන්න. එතකොට දැන් පේනවනේ ඔයාලට මේව සරල පෝස්ට් දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලගේ පෝස්ට් වෙන්න ඕනි. කියන්නේ වෙන ඉස්සුවත් ඒවා වෙනස් වෙලා තියෙන්න ඕනි. ඉතින් ඒ දේවල් මම ඉස්සරහට කියලා දෙන්නම් ඔයාලට. ඉතින් වීඩියෝ සීරීස් එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, කුහක වෙන්න එපා. අපි ඔක්කොම එකතු වෙලා ගේමක් ගහගමු කියන එක තමයි ඔයාලට මම කියන්නේ. හරිද ඉතින් පේනවනේ සරල පෝස්ට් දාලා දින නමුත් මේ වගේ තියෙන කමෙන්ට් මේ වගේ තියෙන ලයික් ගන්න වලට පේනවනේ ලංකාව වගේ නෙමෙයි ඒක නිසා දැන්වත් තේරුම් අරගෙන හරියට ලස්සනට වැඩ ටික කරගෙන යන්න එහෙනම් හැමෝටම සුබ දවසක් ජයග්‍රාහී දවසක් වේවා